වැරියුම් නෙවෙයි. ඔයාලා බරපතල මට්ටමින් පොටෙන්ෂල් තියෙනවා. හැබැයි මේ වෙනකොට පහුගිය අවුරුද්දේ හැරලා බැලුවම ඕගොල්ලන්ටම තේරෙනවා ඇති. ඔයාලට කළ හැකි පරිමිට ඕගොල්ලෝ වැඩ කරලා නැහැ. ගොඩක් මිනිස්සු කරන්නේ තමන් මහන්සි වෙන්නේ හරියට. තමන් අර දේවල් අත්විඳින්න පුළුවන් මට්ටමට මහන්සි වෙන්නේ නැතුව තව මිනිස්සෙක් මහන්සි වෙලා ඒක ලබා ගත්තට පස්සේ ඒකට හූල්ලන එක තමයි ගොඩක් කියන්නේ. අර ඌවේ මෙහෙමනේ අපි දන්නේ නැද්ද ඌව කරගන්නේ මෙහෙමයි අරකයි මේකයි කියලා. අයිමාරු කරන එක තමයි කරන්නේ. උන් අරුන් වැඩ කරපු එක දන්නෙත් නැහැ. අර එක්ස්පීරියන්ස් එක මොන වගේද දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ නැහැ. කියව ඉන්නවා අර හරියනේ උත හූල්ලෝන්නේ. එහෙම මිනිස්සු වෙන්නේ. ඔයාලා දේවල් මහන්සි වෙලා ලබාගෙන සාර්ථක වෙන ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන මිනිස්සු වෙන්න අර වගේ ඇරියස් තියෙන මිනිස්සු ටිකක් එන්නේ. වැදගත්ම දේ ඔයාලට පොටෙන්ෂල් තියෙනවා. ඔයාලා දන්නවා ඔයාලට මේක කරන්න ඕන සහ ඔයාලට මේක කරන්න පුළුවන් කියලා. ඒව ඔලුවට ගන්න තාම බරක් වුණා ළමයි. ඒ මොරාල් එක ආයේ ඔලුවට ගන්න. ඒ මැරිච්ච වීරය ආයේ ගන්න එළියට. ඔයාට කරන්න ඕන කිසිම දෙයක් කරලා බැරි වෙන්න තරම් තාම බරක් වුණා. ආයේ මේ කියපු ඔක්කොම ඔලුවට අරගෙන පොඩ්ඩක් තමන්ගේ ඔය කලබලකාරී ජීවිතේ නතර වෙලා හිතලා තමන්ගේ තියෙන මොමග ගිහින් තියෙන අනම්මන ඔක්කොම අයින් කළා දාලා මම මේක මේ වෙලාවෙ කළ යුතුයි. මේ අවුරුදු එකමාරෙන් පස්සේ මම නොම කියන්නේ නෑමක් යනවා කියලා වගේ හිතාගෙන මයින්ඩ්සෙට් එක හදාගෙන තමන් මේක පටන් ගත්තයි කියලා මතක් කරගෙන උඹලට හරියනකම් බලන් ඉන්න මිනිස්සුන්ව මතක් කරගෙන පරදිනකම් බලන් ඉන්න මිනිස්සුන්ට හිත හැදෙන්න දෙන්න ඕන නෑ කියන කොළුවට දාගෙන ආයේ ගේමට බහැලා මේක වෙනස් කරන්න